මේක පොඩි සංවාදයක්. අපි අහගෙන ඉමු. අද මල්ලිලා එනවා කිව්ව නේද? ඔව් මල්ලිලා එනවා කිව්වනේ අද. අපි පොඩ්ඩක් යන් මගට බලන්න. අර එන්නේ. මල්ලි ඉතින් කොහමද? කාලෙකින් දැක්කේ. අවුරුදු ගානකින්නේ. ඔව් අයියේ. අවුරුදු ගානකින් මේ පැත්තේ ආවෙනේ. එන්න බැරි වුණානේ වැඩ කොටත් යදිලා තිබුණා. ඉතින් යමුකෝ ගෙදරට. ඉතින් කොහමද පොඩි හැයි ඉන්නවා? පුතා දුව ඔය එන්නේ. ඉතින් කොහමද? හොඳින් ඉන්නවා මාමේ. ඉතින් මාමේ ගොඩක් දවස් අද ඉන්නවනේ. අපි ගඟේ නාන්න යන්නේ. නාලා එමුන්න මාමේ. බෑදිවි. තව ටිකකින් යන්න ඕන. මට වැඩක් තියෙනවා. ඒ වැඩේ තියද්දි මං ආවේ. අනේ මාමේ අපිට නම් හරි දුකයි. පුතේ අඬන්න එපා පුතේ. දුවත් අඬන්න එපා. කොහොම තමයි ඉතින් වැඩ රාජකාරී තියෙනවනේ. ඉතින් අයියේ මම එහෙනම් යන්න. හදිසියෙ ගොඩ වෙලා යන්න ආවේ. හොඳයි මල්ලි. උසසරණයි. දුවයි පුතයි වඳින්නකෝ. එහෙනම් මාමේ ගිහිල්ලා එන්න. උසසරණයි. මේ උදාහරණයක් කිව්වේ අපට එන ඇහෙන් එන රූපත්, ශබ්ද, ගන්ධත්, රස, ස්පර්ශත් යන්න යනවා. එතකොට යන්න යනකොට අපිට නවත්ත ගන්න බෑ. චුට්ටි වෙලාවක් තියෙන. ආස්වාදේ තියෙනවා, චුට්ටි වෙලාවක් ආදීනව තියෙනවා. නිස්සරණක් තියෙනවා. නිස්සරණ ගන්න ඕනේ තමයි මේ විදියට අරමුණක් එනවා. ඒ අරමුණ තියෙන්නේ ඒක යනවා. අපිට තියාගන්න පුළුවන් කමකුත් නැහැ. දැන් ඇවිල්ලා මල්ලි ගියා වගේ අන්න ඒ වගේ චුට්ටි වෙලාවකින් මේක නැති වෙලා යනවා. ඉතින් නවත්ත ගන්න බැරි දෙයක් නේ. ඒ සානාත්මයි. මම නොවේ, මගේ නොවේ, මගේ ආත්මය කොට ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ සානාත්ම භාවයෙන්ම දකින්න ඕන. අනාත්ම භාවයෙන් දකිනකොට අපිට නිර්වාණ අවබෝධය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා මේ අනාත්ම සංඥාවෙන්ම බලන්න පුළුවන් හොඳ ක්‍රමයක් තමයි මේ කියලා දුන්නේ. එහෙනම් තෙරුවන් සරණයි.